ගොඩක් අය කවදාවත් හීනකින්වත් උත්සාහ කරන්නේ නැති විශ්මජනක ජොඩපින් සයිවල්ලගේ දේවල් සිද්ධ කරන්න ප්‍රසිද්ධ වෙච්ච සැබෑ ජීවිත ඉන්න වීරෙක්කමයි මේ බ්‍රයාගිල්ස් කිය කියන් ඇයට තිබුණ නිර්බීත ආකල්පයයි ශක්තිමත් මානස්කත්තයයි එක් මිලන් ගානම් මිනිස්සුන්ටයාව ඉන්ස්ප්‍රේෂණ එක බවට පත් වුණා එත්වා දැනගෙන හිටියද ඇය හැවලේම මේ විදියට නිර්පීතව හිටිය නෑ කියලා රූපවාහිනී මිනිස්සු බලද්දි කවදවත් පරාජය කරන්නවත් රිද්දන්නවත් බැරි කෙනෙක් විදියට පැනිච්ච මේ මිනිසා බය ඇන්සයිටි සහ ඩිප්‍රෙෂන් එක්ක පොරබැඳ මැද හිටිය ව්‍යාගිල්ස්ගේ සංචරිතාපදානය වෙන මට් සීට් ඇන් ටියස් කියන පොතේ ව්‍යාගිල් සඳහන් කරන්නේ බයි කියනක අව එලියෙන් ශක්තිමත් විදියට පේන්න සලස්සනවා වුණත් ඇතුළෙන් නාව දුරල කරනවා කියලයි එයාට තිබුණ ලොකුම බයක් වුණේ උස්තන්වලට තිබුණ බය එයා එක්‍රෆෝබියාවෙන් ගොඩක් කල් පීඩාවින්ද කොහමරි අවුදු ගාඩකට පස්සේ එයාගේ මේ බය ජයරගෙන එයාගේ සවල්ෂෝක හැම එපිසෝඩ්ඩකම පටන් ගත්තේ හෙලිකොප්ටර එකකින් පන්න සීල්ල එකකින් බ්‍රයාගිලිස් එක පාර යුකවල් ස්පේෂල් ෆෝස් එකේ හිටිය මෙතන යාට පැරශුට්ටකෙන් පයින විදිය ගැන ගොඩත් දේවල් ඉගෙන ගන්න හැකි අව ලැබුණ එයා කීප පාරම මේ පැරශුට් පාවිච්චි කල්ලා ගුවන් අනවලින් පැල්ල තියෙනවා එත් එදස් නමසය අනුහයද හරිට මෙයාට වයස අවුදු විසියකේද ඇ සැම්බියාවේ මිෂණ එකක් අතරතුරේ ඉන්නකොට ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන අනතුරකට යමුණ දෙනවා මේ දවසිදිය අඩි දාසිදහක් උස්ස ස්කයිඩ්‍රව්යකත් සිද්ධ කර එය ආසින් පහලට ඇද වැටෙනකොට එය ඉක්මට තමන්ගේ පැරශුට් එක ඕපන් කර එවලා පැරශුට්ගේ මොක් හරි ප්‍රශ්න අත්තිවට එය ඉහල බලන්නකොට ඒක සම්පූර්ණයම ඕපන්වෙලා නෑ කියනකයාට පෙනුණ එය ගොඩත් දැඩි විදිරම පැරශුට් එක තිබුණ ප්‍රශ්න හරිගස්සන්න උත්සාහ කර ඒත් ඒකට ගොඩක් පරක් වැඩි එය ගස්වල හැපිලා දරුණු විදියට තුවාල වෙලා තමයි බිමටටන්නේ ඉතිං බිමට වැටනකොට ඇයි කොන්ද මෙම ඇදිලා ගොඩ ඉම්මට ඉවසගන්න බැරිතරන් දරුණු වේදනාව තමයි යාට දැන්නේ යට සිහිය තිබුණ ඇඟ හොල්ලන්න නොත් බැරිවුණ වේදනාව කොච්චර දරාගන්න බැරිද කියනවන එයා මැරණම් හොදයි කියල තමයි ප්‍රාත්තරා කරේ ඒත් ඒක එහෙම සිද්ධ වනේ නෑ යයි කණ්ඩාමීටපු සමාජිකයෝ එයා අප්‍රිකාවේ තිබුණ රොහලකට අරගෙන ගියා වගේ ඇතනති වෛද්‍යවරු හට වේදනාව අඩු කරන්න එන්තල් ලබාදුන්න මුරදි බෑර් හිතුවේ යාව සනිපවයගෙනයි එන්න කියලා ඒත් පස්සම වෛද්‍යවරයක් කියපුදේ නිසා යාව ශොකුණා ඔය අයි කෝදාවත් ඇවිදින එක්ස්රේස්වලින් ඔපුනේ යාගේ ප්‍රධාන කශයරුකා තුනක් වෙන T8 ගෙන් සහ T12 බිදිලා තියෙනවා කියන එක මිනිස් කොඳුවට පැලේ තියෙන ශක්තිමත්ම අස්තිකේපයක් වෙන මේ අස්ති කීපය මේ අනතුරු නිසා බිදිලා ගිහිල්ලා තිබුණා කඳුනකින්න හීනම ඔබ මේ තරුණයට නාන කාමරයට පවා ගන්න බැරිවුණ පිසිකල් පේන කට ගොඩා තරගන්න බැරිවුණ ඒත් ඉමෝෂනල් පේන එක ඊටත් අදාරන්නුන එයට ජීවත්තෙන්න්න තිබුණු එකම හේතුවෙච්ච එයාගේ අරමුණ ඇඩ්ඩෙන්චරස් දෙවල් කරන එක මේ අනතුරයකින් ඉදුරගත්තා පුදුමයට කරුණු තමයි ආය කොදුවට බැල ගන්න එකන මේ ගොඩම වේදනාකාරී කොටසුනේ සැබැ පීඩා වුණේ අවුරුත්ත පුර රෝහලේ ඉඳගෙන සුවේ ලබන එක මාස ගානක් ඇඳේ වැතිල්ලා හිටවු බෑර් දැඩි කාන්සාාවටයි මානසික අවබීඩනටයි භාජනය වුණ පසුදවිල්ලෙන් හා සයන්සකෙන් පීඩාවිදවිත හිටිය මිසක් යට හරියට නිදාගන්නවත් බැරි වුණා එයාගේ තත්වය යහපත්තට හැරෙන එක වෙනුවට නරක අදට හැරෙනකොට යාය කලකිරීම තව තවත් වැඩි වුණා ඒ වගේම එයාගේ හැම දවසක්ම ගොඩක් නෙගෙටව් එකක් වුණා එය හැවලේම කෝපයනුයි කඳුරු පිරිච්ච ඇස් දෙකනුයි හිටිය මිනිස්සු හිතුවේ බෑග්‍රිස් මානසිව ශතිමක් කෙන කියලා එයා පොසිටව් විදිර මේක ජයගනී කියලා ඒත් ඇත තමයි ඇයට වයසවුරුදු විසි එකයි එයා බහිරපත් වනේ එයාඩයාගේ හැමහිනයක්ම යකින් ඇතර ලිස්සල යන වගේ දරන නිසා ස්රට යන්න කොහොමද කියලායාට කිසිම අදහසත් තිබුණන එක දවසක් රැක බ්‍රයාගිල්ස් ඇදේ වැතිරලා ඉන්නකොට යාගේ ඇස්තික යොමුවෙන් ඇතින් තිබුණ දූලලි වැහලගේම පරණ පොටෝ ප්‍රේම එකට එක එවරස් කන්න පින්තුරය පුංචිකාලද අයාගේ තාත්තයි එක තරණය කරන්න හීන මැව්ව ඉතින් මේ දූලියෝලින් පිරිච්ච ෆ්‍රේම් එක දැක්ක එක එයාගේම බිදිලගේපු හිනවල පිළිබුවක් වගේ තමයි යට දවන්නේ උත්සාහයෙන් යා නැගිටලා කියලිකරුවලි පොටෝ ප්‍රේම ගාවට ගිහිල්ල දවිලි පිහල දාලා එදිහා බලාගෙන ගොඩල්ලු කල්පනාව ගෙල්ල හිටිය ය නිදාගන්නගේ මෙහෙම හිතේත මට තාමත්මගේ හිනට යන්න පුළුවන්ද ඒ මොහොතයාගේ අඩිහිතේ ගැම්පුරන් දෙයක් රෝපණය කර ඒකයාට අලුත් බලාපොරත්තුවක් කරගෙන දුන්න හරියට ජීවතෙන් හේතුවක් වගේ අවනද උදයාට මතක්වෙන්නයාගේ ආච්චියට කියපු දෙයක් ජීත සිද්ධ වෙන හැමදේම සිද්ධ වෙන්න හොඳම විදිහට අසතුටින් ඉන්න හේතුවාගන්නෙත් මිනිස්සුමයි ඉතින් මේ අනතුරෙන් මියන්න පුළුවන්කමත් තිබුණත් ඇ ජීවිතය ගලවගත්ත කියන යාට මතක් වුණා සමහරට තමන්වනේ ලොකු ප්ලෑන් එකක් තියෙන වෙන්නත් පුළුවන් ඒ වෙලාව ඉඳන් අනාගතයට මොනවයිද කියන එක ගැන යා කරදර වෙන එක නැවැත්තුවා මම ආයෙත් ඇවිදීද මම ආයෙත් ස්පෙෂල් පෝස්ට් එකට යයිද ඒ කිසිම දෙයක් කවුරුටත් අදගත්තු නෑ එයා ඕවර්තින්කින් කරන එක අත්හරියට පස්සේ යාගේ මනස සංසුන් වුණා යාගේ අතතියයි නැගිටු ගතියයි මැකිල යන්න පටන් ගත්තා එයාගේ මනස ශක්තිමත් කරන්න පටන් ගත්තට පස්සේ යාගේ ශරීරයත් නිකම්ම සුව වෙන්න පටන් ගත්තා යාගේ අස්ති වේගෙන් සුව වෙන්න පටන් ගත්තා වගේම වේදනාවත් මැකිල යන්න පටන් ගත්තා එයාගේ ගොඩක් සමීප මිතුරෙක් වෙච්ච එට් ඒම්ස් එක පාරත් තමන්ට කියපු දෙයක් යටමතක් වුණා ජීවිතයේ උපත මරණය වගේම නැවත ඉපදීමක් තියෙනවා මේ තුවාලේ වගේ නැවත ඉපදීම ඔයා ආයෙමත් අලුත උපන් දරුවෙක් හා සමානයි අතීතයෙන් නිදහස් අනාගතයෙන් නිදහස් ඒ හින්දා වර්තමානයට ස්තුතිවන්ත වෙන්න එයාගේ ජීවිතේ තවත් අවස්ථාවක් හම්බවුන එක ගැන ස්තුතිවන්ත වුණා එයා එවරස්කන්ද පින්තූරයක් අතේ තියාගෙන තමන්ටම පොරොන්දු වුණා මම සුවේ ලැබූ වහම මේ කන්ද තරණය කරනවා
මේ ඉලක්කයාව මානසික අවපිල්ලෙන් ගලව ගත්තා. ඒකයට ජීවත්වන්න තවත් ලොකු හේතුවක් කරගෙන දුන්න මිනිස්යාගේ හීනය කරන්න බැරි එකක් කියලා ප්‍රතික්ෂේප කර සමහරු හිනවුන එත්තයා මේ කිසිම දෙකින් පසුබට උනේ නෑ මේ පාරයාගේ මිෂණ එක පැහැදිලි එයාට ඉක්මනට සුවය ලබන්න ඕනේ වුණා. මාස 3කට පස්සේ එයාගේ වේදනාව අඩු වෙන්න පටන් ගත්තා. මාස 8කට පස්සේ එයා රෝහලෙන් පිට වෙලා ගියා. අවුරුද්දකට පස්සේ එයාට සම්පූර්ණයෙන්ම සුවය ලැබුණා. ඒත් එක ගැටලුවක් තිබුණා. වෛද්‍යවරු කිව්වා එයාට ආපහු කවදාවත් ස්පෙෂල් ෆෝස් එකට යන්න බෑ කියලා. ඉතින් එයාට රැකියාවක්වත් සල්ලිවත් තිබුණේ නෑ. එයාට යාගේ එවරස් ගවේශණයට පුහුණු වෙන්න ඕන වෙන උපකරණ මිලදී ගන්න එයාට රුපියල් මිලියන 8.8ක් ඩොලර් 30000ක් විතර ඕනි වුණා. එයා කම්පැනිස් 250කට විතර ස්පොන්සර්ෂිප් රික්වෙස්ට් යවුවා. ඒත් එයාව රිජෙක්ට් වුණා. ආයෙ සමාගම් 250ක්ම මේ විදිහට එයාව රිජෙක්ට් කරා. ඒත් එයා කිසිම වෙලාවක අත්හැරියේ නෑ. හැම වෙලේම බලාපොරොත්තු සුන්වීම් වලට මුහුණ දෙදී පුළුවන් හැමදොරකටම එයා තට්ටු කරා. අන්තිමට හමුදා SSAFA Forces Self Organization එකෙන් එයා විශ්වාස කරලා මේ ගවේෂණයට අරමුදල් සපයන්න යාට උදව් කරා. ඉතින් මාරාන්තික පැරෂුට් අනතුරෙන් මාස 18කට පස්සේ ඒ කියන්නේ 1998 මැයි 16 වෙනිදා බෙයාර් ග්‍රිල්ස් එයාට ළමා කාලේ ඉඳන් දීප හීනය හැබෑ කරගෙන එවරස් කඳු මුදුන ළඟා වුණා. ඉතින් මේ ගමන ගොඩක්ම මාරාන්තික එකක් වුණා. එයායි කණ්ඩායමේ හිටපු කඳු නගින්න 4 දෙනෙක්ටම ජීවිතය අහිමි වුණා වගේම ව්‍යාතිස්ටත් මරණාසන්න අත්දැකීම් දෙකම මේකත් එක්ක හම්බ වුණා. ඒත් යන්තම් වයස අවුරුදු 23 දී එයා ලෝකයේ උසම කඳු මුදුන තරණය කරපු ලාබාලතම බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් එක්කෙනෙක් බවට පත් වුණා. එයාගේ ගමන එතනින් නතරුනේ නෑ. එයායි කතාව ලෝකෙ පුරාම පැතිරිලා ගියා. සෙමිනාර්ස් වල කතා කරන්න එයාට ආරාධනා කරා. එයා ගැන වාර්තා චිත්‍රපටි පවා නිර්මාණය වුණා. ඊට පස්සේ ස්වර්ණමය අවස්ථාව උදා වුණා. ඩිස්කවරි චැනල් එකෙන් එයාට ෂෝ එකක් ඉදිරිපත් කරා. අන්න ඒ විදිහට තමයි ගොඩක් අය අතර ජනප්‍රිය වෙච්ච Man vs Wild බිහි වුණේ. අද ලෝකයේ බෙයාර් ග්‍රිල්ස්ව අඳුරන්නේ නිර්භීත සර්වයිවලිස්ට් කෙනෙක් විදිහට. ඒත් ඒ කැරක්ටර් එක පිටිපස්සේ තියෙන්නේ වේදනාව, අරගලය, නොබිදිය හැකි කැමැත්තයි කියන කතාවක්. සමහර විට ඔයත් අමාරුම කාලයන් පහු කරන වෙන්න පුළුවන්. සමහර වෙලාවට ජීවිතවම බිද්දුවටම වටලා ඇති. ඒත් මතක තියාගන්න. බෙයාර් ග්‍රිල්ස්ට පුංචි මෙතන ඉඳන් නැගිටින්න පුළුවන් නම් ඔයාටත් අනිවාර්යයෙන් මෙහෙම කරන්න පුළුවන්. ජීවිතේ හැම වෙලාවෙම සෙකන්ඩ් chance එකක් දෙන්නේ නැහැ. ඒත් එහෙම හම්බ වුණා. අපිව බුද්ධිමත් විදිහට පාවිච්චි කරන්න ඕනේ.